ඔයා මේ දකින්නේ එංගලන්තයේ තියෙන ගොඩක් භයානක අద్භූත සිදුවීම් සිද්ධ වුණු ඇත්තම හොල්මන් නිවසක්. බෝලි රෙක්ටරි කියලා හඳුන්වන මේ නිවස එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්තයේ නිහඬ ගම්මානයක් වුණු බෝලි ගම්මානයේ ඉදි කරලා තිබුණා. ඉතින් මේක හදපු 1800 ගණන් වල ඉඳන්ම මේ අద్භූත නිවස හොල්මන් සහ අසාමාන්‍ය සිදුවීම් වලට ගොඩක් ජනප්‍රිය තැනක් වුණා. ඉතින් සැබෑ ලෝකයේ අඳුරු අභිරහස් ගවේෂණය කරන මේ අඳුරු දිනපොතේ තවත් එක පිටුවකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියන්න හදන්නේ මියගිය කන්‍යා සොයුරියකගේ අద్භූතාත්මය සැරිසරපු එංගලන්තයේ ශාපලත් නිවස බෝලි රෙක්ටරි ගැන. එසෙක්ස් ප්‍රාන්තයේ මේ බෝලි රෙක්ටරි කියන නිවස නිර්මාණය කරන්නේ 1863 දී හෙන්රි බුල් කියන රෙක්ටර්වරයා විසින්. ඉතින් ඔහු මේක නිර්මාණය කළේ තමන්ට සහ තමන්ගේ පවුලේ අයට ජීවත් වෙන්න. මේ බෝලි කියන ගම්මානයත් සාමාන්‍ය පරිසරයෙන් ඈත් වෙලා හුදකලාව තිබුණු නිහඬ ගම්මානයක් වෙනවා. ඉතින් හෙන්රි මේ නිවස හදන්න තෝරගන්නේ මෙන්න මේ වගේ গুপ্ত සහ නිහඬ පරිසරයක්. ඒත් මේ කතාවේ තියෙන විශේෂම දේ තමයි මේ නිවස හදපු භූමිය සම්බන්ධව අඳුරු ජනප්‍රවාදයක් පැවතීම. මේ ජනප්‍රවාදයට අනුව හෙන්රි මේ නිවස හදන්න කලින් මේ ඉඩමේ ගොඩක් පරණ වෙනත් රෙක්ටරි එකක් තිබිලා තියෙනවා. රෙක්ටර් එකක් කියන්නේ පල්ලියකට සමාන ආගමික සිද්ධාස්ථානයකට. ඉතින් මේ රෙක්ටර් එකේ හිටපු නන්වරියක් මේ ප්‍රදේශයේම ඉඳපු ක්‍රිස්තියානි භික්ෂුවක් එක්ක ආදර සම්බන්ධතාවයක් පවත්වලා තියෙනවා. ඒත් මේ කාලෙදී ආගම කියන දේ ගොඩක් ඉහළින් අගයපු නිසා මේ වගේ සම්බන්ධයකට පල්ලිය වගේම මිනිස්සුත් ගොඩක් විරුද්ධ වුණා. ඒ කියන්නේ මේ වගේ සම්බන්ධයක් පවත්වා ගන්න එක ජීවිතේන් උනත් වන්දි ගෙවන්න පුළුවන් ආගමික අපරාධයක් වුණා. ඉතින් මේ දරුණු තහනම නිසා මේ නන්වරියට සහ ක්‍රිස්තියානි පූජකයාට කවදාවත්ම ආදරය කරන්න ලැබෙන්නේ නැහැ. මෙන්න මේ නිසා වුන් තීරණය කරනවා මේ ප්‍රදේශයෙන් පැනලා ගිහින් අලුත් ජීවිතයක් ආරම්භ කරන්න. ඉතින් දවසක් අඳුරු රාත්‍රියකදී ඔවුන් දෙන්න රහසින්ම මේ බෝර්ලි කියන ගම්මානයෙන් පිටවෙන්න උත්සාහ කරනවා. ඒත් කවදාවත්ම ඔවුන්ට මේ ගම්මානයෙන් පැනලා යන්න නම් ලැබෙන්නේ නැහැ. ඉතින් එදා රෑ ඔවුන් දෙන්නව මේ ගම්මානයේ මිනිස්සුන්ට අහු වෙනවා. ඒ රාත්‍රිය ඔවුන් ජීවත් වෙන්න හීන දැකපු රාත්‍රිය වෙනුවට ඔවුන්ගේ අවසාන රාත්‍රිය බවට පත් වුණා. මේ ජනප්‍රවාදයට අනුව ආගමට පිටුපෑම සහ පල්ලියේ නීතියට අවනත නොවීම නිසා මේ කන්‍යා සොයුරියව ඇය ජීවත් වුණු රෙක්ටර් එකේම බිත්තියකට තියලා බදාම දැමීමෙන් ඝාතනය කළා. ඉතින් මේක ඇයට ගොඩක් වේදනාත්මක මරණයක් වුණා. ඇයගේ අන්තිම මොහොතේ ඇය මේ ස්ථානයට ශාප කළා කියලාත් සඳහන් වෙනවා. ඉතින් මේ විදිහට එදා ඇයව ඝාතනය කළේ අද අපි කතා කරන බෝලි රෙක්ටරි එක හදපු ඉඩමෙම තිබුණු ගොඩක් පරණ රෙක්ටර් එකක් ඇතුලේ. ඉතින් මෙන්න මෙතනින්දන් තමයි මේ අద్භූත කතාව පටන් ගන්නෙ. හෙන්රි නිර්මාණය කරපු මේ නිවස විශාල සහ අලංකාර කෙත්වතු වලින් වගේම වනාන්තර වලින් වට වෙලා තිබුණා. හෙන්රි සහ ඔහුගේ පවුල මේ ගෙදර පදිංචි වෙලා ටික කාලයක් යද්දි තමයි මේ නිවසේ අමුතු සිදුවීම් පටන් ගන්නෙ. මේ සිදුවීම් වලට මුහුණ දුන්නේ හෙන්රිගේ පවුලේ අය විතරක් නෙමෙයි. සාමාන්‍යයෙන් ආගමික නීතියට අනුව ක්‍රිස්තියානි රෙක්ටර්වරයෙකුට තමන්ගේ තනි අයිතියෙන් දේපලක් පවර ගන්න බෑ. ඉතින් හෙන්රි මේ නිවස හැදුවත් නිවසේ අයිතිය නීත්‍යානුකූලව ලැබෙන්නේ පල්ලියට. මේ හින්දා හෙන්රිගෙන් පස්සේ මේ නිවසේ ජීවත් වෙන්න රෙක්ටර්වරු සහ සාමාන්‍ය මිනිස්සු ගොඩක් ඇවිත් තිබුණා. ඉතින් දශක ගණනාවක් තිස්සේ මේ අద్භූත නිවසේ ජීවත් වුණු පූජකවරු සහ වෙනත් අය අවස්ථා ගොඩකදී නිවසේ අමුතු දේවල් සිද්ධ වෙනවා කියලා වාර්තා කළා. මේ නිවසේ මුලින්ම පදිංචි වුණු හෙන්රිගේ පවුලේ අය කියන විදිහට කිසිම කෙනෙක් නැති වෙලාවටත් නිවසේ විවිධ ස්ථානවලින් විශේෂයෙන්ම කොරිඩෝ වලින් අద్භූත අඩිසද්ද ඇහෙන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම නිවසේ දොරවල් සහ ජනේල ඉබේම ඇරෙන්න වැහෙන්න ගන්නවා. කිසිම පැහැදිලි හේතුවක් නැතුව නිවසේ ගෘහ භාණ්ඩ පෙරලෙන්නත් එහෙ මෙහෙ තල්ලු වෙන්නත් පටන් ගත්තා. ඉතින් මේ දේවල් හැම දවසකම වගේ සිද්ධ වුණා කියලා හෙන්රි බුල් ඇතුළු පවුලේ හැමෝම වාර්තා කරලා තිබුණා. මේ අතරින් විශේෂම සහ අద్භූතම සිදුවීම තමයි හෙන්රිගේ දරුවන්ට නිවසේ උද්‍යානයේ සැරිසරමින් හිටපු කන්‍යා සොයුරියකගේ අద్භූත ඡායාවක් දකින්න ලැබීම. ඔවුන් අවස්ථා කිහිපයකදී තනියම මේ අභිරහස් ඡායාව දැකලා තිබුණා. ඒත් ඔවුන් මේ නිවසේ ඉඳපු අවසාන කාලයේ එක දවසක මේ පවුලේ දියණියන් කිහිප දෙනෙක්ට එකම වෙලාවක මේ අద్භූත ඡායාව දකින්න ලැබිලා තියෙනවා. ඔවුන් මේ රූපයට ළඟ වෙන්න උත්සාහ කළත් එක සැරේටම ඡායාව අතුරුදහන් වුණා කියලාත් ඔවුන් වාර්තා කළා.
බුල් පවුල වාර්තා කරපු විදිහට මේ ඡායාව උන්ට දකින්න ලැබෙන්නේ සන්ධ්‍යා කාලයේදී විතරයි. මේ නිවසේ හදිස්සියකදී සේවකයන්ව කැඳවන්න පුළුවන් සීනු පද්ධතියක් සවි කරලා තිබුණා. මේව නිවසේ හැම තැනකම සහ හැම කාමරයකටම වගේ තිබිලා තියෙනවා. ඉතින් සමහර දවස්වලදී මේ සීනු කිසිම කෙනෙක් ක්‍රියාත්මක නොකර ඉබේම නාද වෙන්න පටන් ගන්නවා. මුලින් ගොඩක් අඩුවෙන් මේ සිදුවීම් වාර්තා වුණත් කල්ගත වෙද්දී මේක ලොකු කරදරයක් වුණා. කිසිම කෙනෙක් කාමරවල නැති වුණත් දිගින් දිගටම සීනු නාද වෙන්න පටන් ගත්තා. කොටින්ම කිව්වොත් ඔවුන් මේ සීනුවල රැහැන් කපලා දැම්මත් ගොඩක් අద్භූත විදිහට දිගටම සීනු නාද වුණා. ඉතින් මේ අద్භූත සිදුවීම් ගැන කටකතා ගම්වැසියන් අතර වේගයෙන් පැතිරෙන්න පටන් ගන්නවා. ඔවුන් එකහෙලාම කිව්වේ මේ දේවල් සිද්ධ වෙන්නේ වසර ගණනාවකට කලින් මේ භූමිය මරලා දාපු කන්‍යා සොයුරියගේ ශාපය නිසා කියලා. ඉතින් මේ වගේ අద్භූත සිදුවීම් ගොඩක් මැද හෙන්රි ඇතුළු බුල් පවුලට මේ නිවසේ දිගටම ජීවත් වෙන්න සිද්ධ වුණා. ඉතින් කාලයකට පස්සේ 1927 අවුරුද්දේදී බුල් පවුලේ අවසාන සමාජිකයාත් මේ නිවසින් ඉවත් වෙනවා. ඉතින් බුල් පවුල මේ රෙක්ටරි එකෙන් ඉවත් වෙලා ටික කාලෙකින් 1928 අවුරුද්දේදී ගයි එරික් ස්මිත් කියන ඉංග්‍රීසි ජාතික පූජකයා තමන්ගේ බිරිඳ එක්ක මේ රෙක්ටරි එකේ පදිංචියට එනවා. මේ නිවසේ බුල් පවුලේ සමාජිකයන් ඇරුණම පිටස්තරයෙක් විදිහට මුලින්ම පදිංචියට ආවේ මේ එරික් ස්මිත් කියන පූජකයා. ඉතින් එරික් තමන්ගේ බිරිඳ එක්ක නිවසේ පදිංචියට ගිහපු පළවෙනි දවසේම නිවසේ අద్භූත දෙයක් සිද්ධ වෙනවා. එරික්ගේ බිරිඳ නිවසේ තිබුණු අල්මාරියක් අස් කරමින් ඉද්දී මේ අල්මාරිය තිබිලා ඇයට ටිකක් අමුතු විදිය පාර්සලයක් හමු වෙනවා. මේක ගොඩක් ප්‍රවේශමෙන් පාර්සල් කරපු එකක්. ඇය මේ පාර්සල් එක ඇරලා බැලුවම ඒක ඇතුලේ තිබුණු දේ දැකලා ඇය ගොඩක් පුදුමයටත් බයටත් පත් වෙනවා. ඉතින් මේ පාර්සල් එක ඇතුලේ තිබුණේ කුඩා මිනිස් අස්ථි කොටස් කිහිපයක්. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ පූජකයෙකුගේ රෙක්ටරි එකක මිනිස් අස්ථි කොටස් තියෙන එක ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් වුණා. මේ ඇටකටු කොටස් මෙතනට අරන් ආවේ කවුද? රෙක්ටරි එකේ ඒවා දාන්න හේතුව මොකක්ද කියන ප්‍රශ්නය ගොඩක් අයට මතුවුණා. ඒත් ඒ කිසිම ප්‍රශ්නයකට පැහැදිලි උත්තරයක් දෙන්න කාටවත්ම පුළුවන් වෙන්නේ නැහැ. ගම්වැසියන් දිගටම කිව්වේ මේ විදිහට උන්ට හමු වුණේ කාලයකට කලින් මේ ස්ථානයේ ඝාතනය කරපු නන්වරියගේ ඇටකටු කොටස් කියලා. මොකද මේ නන්වරිය සහ නිවසේ සිද්ධ වෙන අద్භූත සිදුවීම් එකට එකක් ගැලපෙන නිසා. ඉතින් එරික් ස්මිත් සහ ඔහුගේ බිරිඳ මේ නිවසේ ජීවත් වෙන්න පටන් අරන් බොහොම පොඩි කාලෙකින් ඔවුන්ටත් නිවසේ අద్භූත සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මුලදී ඔවුන් මේ දේවල් වැඩිය ගණන් ගත්තේ නැති වුණත් කල්ගත වෙද්දී ඔවුන්ට මේක ලොකු කරදරයක් වුණා. කන්‍යා සොයුරියගේ කතාව සහ නිවසේ සිදුවෙන අමුතු දේවල් නිසා ඔවුන් තව තවත් බය වෙන්න පටන් ගන්නවා. මේ සම්බන්ධ පැරණි වාර්තාවලට අනුව ස්මිත්ගේ බිරිඳ නිවසේ තිබුණු අద్භූත පාර්සලය හොයා ගැනීමෙන් පස්සේ මේ අద్භූත කැළඹීම තවත් වැඩි වෙලා තියෙනවා. මේ හින්දා නිවසේ කලින් නොතිබුණු ශබ්ද අద్භූත දර්ශන වගේම විස්තර කරන්න අමාරු අමුතු සිදුවීම් ගොඩකට මුහුණ දෙන්න ඔවුන්ට සිද්ධ වුණා. ඉතින් හැම රැයකම නිවසේ හැමෝම නින්දට ගියාම නිවසේ සොල්දරේ කවුරු හරි බරට අඩි තියලා ඇවිදින සද්දයක් මේ අයට අහන්න ලැබිලා තියෙනවා. මේ අඩි ශබ්ද නිවසේ හැම කාමරයකම හැම කොරිඩෝරකම ඇහුණා කියලා ඔවුන් වාර්තා කළා. සමහර වෙලාවට ඈතින් ඇහෙන අඩි ශබ්දයක් ස්මිත්ගේ නිදන කාමරයේ දොර ළඟින් අතර වෙනවා. ඒත් ඔහු දොර ඇරලා බැලුවම එතන කිසිම කෙනෙක් නැහැ. තවත් ටික දවසක් ගත වෙද්දී මේ සිදුවීම් ගොඩක් නරක අතට හැරෙන්න ගත්තා. රාත්‍රියේදී විතරක් නෙමෙයි දවල්ට පවා නිවසේ භාණ්ඩ එහෙ මෙහෙ විසි වෙන්න වගේම බිම දිගේ ඇදිලා යන්නත් පටන් ගන්නවා. ඔවුන් වාර්තා කරන විදිහට මේ සිදුවීම් වලට කිසිම බාහිර පුද්ගලයෙක් සම්බන්ධ වෙලා නැහැ. ඒ හැමදේම අద్භූත අසාමාන්‍ය දේවල් වුණා. ඒ විතරක් නෙමෙයි නිවසේ අඳුරු තැන්වල ඉඳන් කවුරු හරි කෙනෙක් Taman දිහා බලන් ඉන්නවා වගේ හැඟීමකුත් ඔවුන්ට හොඳින්ම දැනෙන්න ගන්නවා. මේක රාත්‍රියේදී වගේම දවල් කාලයේදීත් සිද්ධ වුණා. විශේෂයෙන්ම ස්මිත්ගේ බිරිඳ මේ සිදුවීමට වැඩි වශයෙන් මුහුණ දෙනවා. ඇය තනිවම නිවසේ ඉන්න වෙලාවට කාමරයේ අඳුරු මුල්ලක ඉඳන් Taman දිහා බලාගෙන ඉන්න අඳුරු ඡායාවක් ඇයට දකින්න ලැබිලා තියෙනවා. ඒත් එක සැරේට මේ දිහා බැලුවම ඒ ඡායාවන් ෂණිකව අතුරුදහන් වෙනවා. ඉතින් මේ විදිහට කල්ගත වෙද්දී ස්මිත් මහත්මියට තවදුරටත් මේ අద్භූත සිදුවීම් දරා ගන්න අපහසු වෙනවා. ඇය දිගින් දිගටම බියටත් කම්පනයටත් පත් වෙන්න ගන්නවා. මේ නිසා වුන් තීරණය කරනවා හැරි ප්‍රයිස් කියන අద్භූත සිදුවීම් ගැන විමර්ශනය කරන ප්‍රසිද්ධ රහස් පරීක්ෂකයෙකුට මේ සිදුවීම් ගැන කියන්න. ඉතින් ස්මිත් පවුලේ බලවත් ඉල්ලීම මත හැරි ප්‍රයිස් කියන භූත ගවේෂකයා මේ සිද්ධිය ගැන විමර්ශනය කරන්න පටන් ගත්තා. මේ විමර්ශනයේ අතරතුරදීත් ඔහු පෞද්ගලිකව මේ නිවසේ අසාමාන්‍ය සිදුවීම් කිහිපයක්ම දකිනවා. ඒ හැමදේම මීට කලින් ස්මිත් පවුල මුහුණ දීපු සිදුවීම් වගේම අසාමාන්‍ය අద్භූත දේවල්.
ඉතින් මේ භූත ගවේෂකයා මේ සිදුවීම් ඔක්කොම ලේඛනගත කරලා මේ දේවල් සිද්ධ වෙන්න හේතු හෙව්වත් මේ සිදුවීම් වලට බලපාන පැහැදිලි හේතුවක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. මෙන්න මේ නිසා 1928 අන්තිම කාලෙදී ස්මිත් පවුල මේ නිවස අතෑරලා වෙනත් තැනක පදිංචියට යනවා. ඉතින් ඇත්තටම ඔවුන්ට මේ ගෙදර ජීවත් වෙන්න ලැබුණේ මාස කිහිපයක් තරම් බොහොම පොඩි කාලයක් විතරයි. මොකද ඒ තරමටම නිවසේ අద్భుත සිදුවීම් වැඩි වෙලා තිබුණා. කොහොමුණත් මේ සිදුවීම ගැන හොයන්න හැරි ප්‍රයිස් සම්බන්ධ වුණ නිසා තමයි මේ අద్భుත හොල්මන් නිවස ගැන මුළු ලෝකෙම දැනගන්නේ. ඉතින් මේ කතාව මෙතනින් නතර වෙන්නේ නැහැ. ස්මිත් පවුල ඉවත් වුණාම ලයනල් ෆොයිස්ටර් කියන පූජකතුමා ඔහුගේ බිරිඳ මේරියන් ෆොයිස්ටර් සහ ඔවුන්ගේ දියණිය 1930 අවුරුද්දේදී මේ නිවසේ පදිංචියට එනවා. ඉතින් ඔවුන්ටත් නිවසේ පදිංචි වෙලා බොහොම පොඩි කාලෙකින් මේ නිවසේ අద్భుත සිද්ධි වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔවුන්ට මුහුණ දෙන්න උණු සිදුවීම් මීට කලින් සිදුවීම් වලට වඩා ටිකක් දරුණු වෙන්න පටන් ගන්නවා. නිවසේ වීදුරු භාණ්ඩ හදිස්සියෙම බිඳිලා යන්නත් නිවසේ ජනෙල් දොරවල් වලට කවුරු හරි තට්ටු කරන ශබ්ද ඇහෙන්නත් පටන් ගත්තා. මේ අතරින් සිද්ධ වුණු භයානකම සහ ලෝකෙම අවධානය යොමු වෙච්ච දේ තමයි නිවසේ බිත්තිවල සහ කණ්ණාඩිවල අద్భుත පණිවිඩ ලියා තිබීම. මේ පණිවිඩ නිවසේ ගොඩක් තැන්වල අద్భుත විදිහට සටහන් වෙන්න ගත්තා. මේ විදිහට සටහන් වෙලා තිබුණු පණිවිඩ අතර මේරියන් කරුණා කරලා මට උදව් කරන්න, අනේ මට උපකාර කරන්න වගේ වාක්‍ය වැඩියෙන් හඳුනා ගන්න පුළුවන් වුණා. ඉතින් පැහැදිලිවම මේ පණිවිඩවල සඳහන් වුණේ ලයනල් ෆොයිස්ටර්ගේ බිරිඳ වුණු මේරියන්ගේ නම. බිත්තිවල කරපු සීදීම් සලකුණු වගේ තමයි මේ පණිවිඩ දැක ගන්න පුළුවන් වෙන්නේ. ෆොයිස්ටර් පවුල වාර්තා කරපු විදිහට සමහර වෙලාවට ඔවුන් බලාගෙන ඉද්දිම මේ සලකුණු බිත්තිවල සටහන් වෙලා තියෙනවා. ඒක හරියට කවුරු හරි නොපෙනෙන කෙනෙක් ඒ පණිවිඩ Tamanගේ මතින් ලියනවා වගේ. ඉතින් මේ සිදුවීම් ගැන පරීක්ෂණ කරමින් හිටපු හැරි ප්‍රයිස්ට පවා මේ අద్భుත සිදුවීම දකින්න ලැබුණා. ඔහුට අනුව කවුරු හරි නොපෙනෙන භූතාත්මයක් Tamanගේ ශෝකාකූල පණිවිඩ මේරියන්ට කියන්න උත්සාහ කරනවා. ඉතින් මේ සිද්ධියත් එක්ක ඔහු මේ සිදුවීම් ගැන තවත් ගැඹුරින් ගවේෂණය කරන්න පටන් ගත්තා. ඔහු මේ නිවස සැලකුවේ හොල්මන් නිවසක් විදිහට නෙමෙයි බරපතල අద్భుත සිද්ධි අධ්‍යයනයක් කියලා. ඉතින් මේ සිදුවීමේ අධ්‍යයනයන් එක්ක ඔහු 1940 දී The Most Haunted House in England කියලා පොතකුත් ප්‍රකාශයට පත් කළා. ඉතින් කොහොම වුණත් ඔහුගේ මේ මනෝවිද්‍යාත්මක අධ්‍යයන වලින් පවා මේ නිවසේ සිදුවෙන අසාමාන්‍ය දේවල් ගැන පැහැදිලි හේතුවක් ඉදිරිපත් කරන්න හැකි වෙන්නේ නැහැ. සමහරු කියන්න ගත්තා මේ පණිවිඩ අවධානය දිනා ගැනීමේ අරමුණෙන් මේරියන් විසින්ම සටහන් කරපු දේවල් කියලා. ඒත් ඒවා ඔප්පු කරන්නවත් හරිහැටි සාක්ෂියක් ලැබුණේ නැහැ. ඉතින් කොහොම වුණත් 1930න් පස්සේ මේ නිවස එංගලන්තයේ තියෙන භයානකම හොල්මන් නිවස විදිහට මුළු ලෝකේ පුරාම ජනප්‍රිය වෙනවා. මේ හින්දා ෆොයිස්ටර් පවුලෙන් පස්සේ මේ නිවසේ පදිංචියට කිසිම කෙනෙක් එන්නේ නැහැ. මෙන්න මේ නිසා මේ නිවස පාළුවට යන්න පටන් ගත්තා. ඉතින් මේ ගැන ආයෙත් කතා බහට ලක් වෙන්නේ 1939 අවුරුද්දේදී අභිරහස් විදිහට මේ නිවස සම්පූර්ණයෙන්ම ගිනිබත් වීමත් එක්ක. මේ ගිනි ගැනීමට හේතුව පැහැදිලිවම හඳුන්වලා නැති වුණත් ඒකටත් විවිධ මතවාද ඉදිරිපත් වුණා. සමහරු කිව්වේ මේ ගින්න පැරෆින් ලාම්පුවක් පෙරලීම නිසා සිද්ධ වුණා කියලා. ඒ වගේම මේ ගැන අදහස් ඉදිරිපත් කරපු තවත් අය කිව්වේ මේ ගින්න නිවසේ සැරිසරන අద్భుත ආත්මයන් විසින්ම සිදු කරපු එකක් කියලා. කොහොම වුණත් මේ ගින්න නිසා බෝලි රෙක්ටරි නිවසට විශාල හානියක් සිද්ධ වෙනවා. ඒ වගේම මේ ගින්න නිසා මේ නිවසේ ඉතිහාසය සහ අద్భుත සිදුවීම් ගැන අවුරුදු ගණනාවක් තිස්සේ එකතු කරපු ලේඛන සහ සාක්ෂි ගොඩක් නැති වෙලා ගියා. ඒ වගේම මේ නිවස සම්පූර්ණයෙන්ම නටබුන් ගොඩක් බවට පත් වුණා වගේම මිනිස්සු මේ ගැන දීපු අවධානයත් ටිකෙන් ටික නැති වෙලා යනවා. ඉතින් මේ විදිහට මේ නිවසේ පිච්චිලා ගිය නටබුන් තවත් අවුරුදු ගණනාවක්ම මේ පාළු භූමියේ නිහඬව වැතිරිලා හිටියා. කොහොම වුණත් 1944 අවුරුද්දේදී බෝලි රෙක්ටරි නිවසේ ඉතිරි නටබුන් ටිකත් සම්පූර්ණයෙන්ම කඩලා ඉවත් කරනවා. ඉතින් අද වෙද්දී මේ අద్భుත නිවස තිබුණු තැන තියෙන්නේ පාළුවට ගිය හිස් ඉඩමක් විතරයි. ඒත් මිනිස්සු කියන විදිහට එදා මියගිය කන්‍යාසූරියගේ වේදනාවට පත්වුණු ආත්මය තවමත් මේ භූමියේ සැරිසරමින් ඉන්නවා. මේ කතාව සනාථ කරන්න පැහැදිලි සාක්ෂියක් ලැබිලා නැති වුණත් එදා ඉඳන් අද දක්වාම මේ අద్భుත නිවස සහ ඒවට ගොඩ නැගුණු බිහිසුණු පුරාවෘත්තය තවමත් මේ බෝර්ලි ගම්මානයේ දෝංකාර දෙනවා. ඉතින් මෙන්න මේක තමයි ඉතිහාසයේ අතිශය කතා බහට ලක්වුණු එංගලන්තයේ අద్భుත හොල්මන් නිවසේ ඇත්තම කතාව. ඉතින් මේ නිවස ගැන මේ අඳුරු දිනපොත පරිශීලනය කරන ඔයාගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න වගේම මේ වගේ අద్భుත සිදුවීම් ඔයාලට අරගෙන එන ඩාර්ක් ඩයරිස් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක මේ අන්ධකාරයෙන් පිරුණු දිනපොතේ තවත් පිටුවක් එක්ක හමු වෙමු.
ඔයාල හැමෝටම සුබම සුබ දවසක්.